ඔබ සියලු දෙනාම මල්ෂීස් කිචන් වෙත සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ දෙදෙනෙක්ට ප්‍රමාණවත් වෙන රසම රස චිකන් කොත්තුවක්. අපි බලමු අපිට දැන් මේක හදාගන්න මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. කුඩාවට කපාගත් කොත්තු රොටි ග්‍රෑම් 500ක්, චිකන් කැබලි සමග හොදි අවශ්‍ය පමණට, බීලුණු ගෙඩියක්, ඉඟුරු සුදු ලුණු මේස හැඳි 2ක්, අමු මිරිස් කරලක්, කොච්චි කරලක්, කැරට් සාමාන්‍ය ප්‍රමාණය අලයක්, ලීක්ස් ගෝ අවශ්‍ය පමණට, බිත්තර 3ක්, තක්කාලි සෝස්, සොයා සෝස් මේස හැඳි 2 බැගින්, ලුණු කෑලි මිරිස් අවශ්‍ය පමණට, තෙල් මේස හැඳි 3ක්. මුලින්ම අපි පෑන් එකක් රත් කරගෙන ඒකට තෙල් ටික දාගමු. තෙල් ටික රත් වෙද්දී ඉඟුරු සුදු ලුණු අවු මිරිස් කොච්චි ටිකක් දාගමු. මෙතනදී අපිට සැරට කන්න අකමැති කෙනෙක් නම් කොච්චි දාගන්න නැතුව ඉන්න පුළුවන්. ඉඟුරු සුදු ලුණු ටික විනාඩියක් විතර සුව දෙනකම් හොඳට බැදගමු. දැන් මේ ඉඟුරු සුදු ලුණු ටික බැදුනට පස්සේ බිත්තර 3 දාලා බිත්තර ටික හොඳට ස්ක්‍රැම්බල් කරගමු. Trapped inside the pain. Maybe I should stay in the dark after you had it to a place so far away. All those crazy thoughts. බිත්තර ටික බැදුනට පස්සේ කැරට් ටිකයි ගෝවා ටිකයි ලීක්ස් වල සුදු කොටසයි එකතු කරගමු. It doesn't make no sense if you're not here again. The only one who's gonna be there for me to say, we'll come back to the එළවලු ටික විනාඩි 2ක් විතර බැදුනට පස්සේ ලුණු කුඩු කෑලි මිරිස් කුඩු එකතු කරගමු. ඒවා තමන්ගේ රසපදම අනුව එකතු කරගන්න. ඊළඟට සෝයා සෝස්, තක්කාලි සෝස් එකතු කරගමු. මිශ්‍රණය හොඳින් කවලම් කරගෙන කොත්තු රොටි ටික ඔක්කොම මේකට දාගමු. ඉන්පසු සියල්ලම හොඳට කවලම් කරගමු. ඉන්පසු චිකන් හොදි සමග චිකන් කෑලි ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න.
අවසාන වශයෙන් අපි කපාගත් ලීස් ටිකත් එකතු කරගමු. දැන් මේ හොඳින් මිශ්‍ර කරගන්න. Gonna save it tonight. She said, take it, I want more, nothing like ever before. I can give it all. Take it, I want more, nothing like ever before. I can give it all. Tell me, have we met on a night out or in something that I read? That instead, I'ma find out. Heard it from a friend that you spent and you're running out. ඔයාලත් මේ වගේ රසම රස චිකන් කොත්තුවක් හදාගෙන රස බලන්න.